එලෝ යාළුවනේ කොහොමද? අපි අලුත් vlog එකක් අරන් ඇවිල්ලා දිනවා ඔයගොල්ලොන්ට. අද අපි යන්නේ කළුතර කටුකුරුද්දේ සීගේට් හොටෙල් එකට. අපි ඩේ අවුට් එකක් තමයි යන්නේ. මේකේ ඩේ අවුට් පැකේජ් එක සාමාන්‍යයෙන් 3500ක් වගේ තමයි වෙන්නේ per person. ඒ කියන්නේ ෆූල් එකත් ඉන්ක්ලූඩ් වෙනවා. එතකොට මේකේ ලන්ච් බුෆේ එකත් ඉන්ක්ලූඩ් වෙනවා. වෙල්කම් ඩ්‍රින්ක් එකක් හම්බ වෙනවා. ඉතින් අපි නම් ගියේ කපල් ඩේ අවුට් එකකට. එතකොට මේකේ කපල් ඩේ අවුට් එකට වෙනම රූම් එකකුත් ඉන්ක්ලූඩ් වෙනවා. සාමාන්‍ය කපල් ඩේ අවුට් එකක් නම් 12000ක් තමයි වෙන්නේ. මේකේ නෝමල් ඩේ අවුට් එකක් යනකොට ඩේ අවුට් පැකේජ් එක 3500යි. ඉතින් මේ තියෙන හොටෙල් එක මේකේ පූල් දෙකක් තියෙනවා. පූල් ඇක්සස් උත් හම්බ වෙනවා. මේ තියෙන්නේ රූම් එක ඩිලක්ස් රූම් එකක් තියෙන අපිට බෙඩ් එක ඩිලක්ස් එකක් කිං සයිස් බෙඩ් එකක් තියෙන්නේ. ෆ්‍රිජ් එක තියෙනවා. ඊට පස්සේ මෙතන අපේ වොෂ්රූම් එක තියෙනවා, බාත්රූම් එක තියෙනවා, හොට් වෝටර් තියෙනවා, හැමදේම තියෙනවා. ඉතින් මේ ෆුල් පැකේජ් එක වෙන්නේ 12000යි. ඒ කියන්නේ රූම් එකයි, පූල් එකයි හැමදේම. මේ තියෙන්නේ අපේ වින්ඩෝ එකෙන් එළියට පේන view එක. මේ තියෙන හොටෙල් එක ඇතුළ. ඉතින් මේ විදිහට තමයි හොටෙල් එක තියෙන්නේ. බීච් එකයි නෙමෙයි හොටෙල් එක තියෙන්නේ. මේක බීච් එකයි නෙමෙයි. ඔන්න තියෙනවා අපේ වැදගත්ම දේ තමයි අපේ බුෆේ එක. ලන්ච් බුෆේ එක. ඉතින් ලන්ච් බුෆේ එක නම් නියමෙටම තිබ්බා. ආයේ නෑ කියන්න දෙයක් නෑ. නියමෙටම තිබ්බා. මොකද එක වෙරයිටිස් වලින් ගොඩක් කෑම ජාති. ඒ කියන්නේ මේකේ ලයිව් ඇක්ෂන් බලන්න මේකේ මේ රයිස් කොත්තු දාලත් දෙනවා. ඉතින් මේ තියෙන ශ්‍රී ලංකන් කෝන් එක තියෙනවා වෙනම. ඉතින් බ්‍රෙඩ් කෝන් එකක් තියෙනවා. සුප් තියෙනවා. ඔය තියෙන ලයිව් ඇක්ෂන් කෝන් එකේ නූඩල්ස් හදනවා. එතකොට කොත්තු හදනවා. ඒ වගේම වෙනම බුෆේ එකක් තියෙනවා. එතන නූඩල්ස් තියෙනවා. එතකොට ෆ්‍රයිඩ් රයිස් තියෙනවා. සුදුපත් තියෙනවා, රතුපත් තියෙනවා. අපි මුලින්ම පටන් ගත්තේ වෙජිටබල්. මේකේ වෙජිටබල් කෝන්. මේ තනිකරම මේක වෙජිටබල් කෝන් එක. ඉතින් අපි ගොඩක් වෙජිටබල් අයිටම්ස් කන හින්දා ඉතින් අපි එතනින්ම වැඩේ පටන් ගත්තා. ඉතින් මේ වෙජිටබල් අයිටම්ස් ගොඩක්ම තියෙනවා මෙතන. වෙජිටේරියන් කෙනෙක්ට නම් ඇත්තටම හොඳ බුෆේ එකක් තමයි මේක. ඉතින් ওই පොඩි ඩ්‍රින්ක්ස් වගේ එකක් තියෙනවා. ඒවා කැරට් වලින්, එතකොට බීට් වලින් හදපු පොඩි ග්‍රීක් ජූස්. ඒවත් වෙජිටේරියන් කෝන් එකේ තමයි තිබ්බේ. මේ තියෙන්නේ ඩෙසර්ට් කෝන් එක. ඉතින් මේ ඩෙසර්ට් කෝන් එක තමයි අපි අර කන එකට වඩා ඩෙසර්ට්ුයි ඩෙසර්ට් තමයි වැඩිපුරම අපි මේ vlog එකේ දාන්න හිතුවේ. මොකද ඩෙසර්ට් කෝන් එක තමයි වැදගත්ම කෝන් එක. ඉතින් ඩෙසර්ට් කෝන් එකේ එක જાති තියෙනවා. ඉතින් මේ මෙතන තියෙනවා මැංගෝ මූස් තියෙනවා, චොකලට් මූස් තියෙනවා, ඒක ඔරේන්ජ් මූස් තියෙනවා. එතකොට වටලප්පන් තියෙනවා. එතකොට එක පළතුරු જાති තියෙනවා. කේක් වර්ග, අයිස්ක්‍රීම්, ජෙලි, එක විවිධාකාර. මේ තියෙන්නේ බීච් view එක. අපි බීච් එකකට ගියා.